රාජ්‍ය කඩම් වැටෙනවට පස්සේ ඇවිල්ලා කෙඳිරි ගන්න එපා. අනේ මෙන්න මේ රාජපක්ෂලාගේ වැඩක් කියලා කෙඳිරි ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපි ඔයාලා වගේ මේ පස්සේ දොරෙන් දුවන අය නෙවෙයි. මෙයාලා දන්නවා. ඔයාලා දන්නවනේ අපි ගැන. ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා කියලා නියෝජ්‍ය කතානායකතුමනි. අපි හැංගි හොරා වැඩ නැහැ. දැන් මීට අවුරුදු දෙකකට කලින් මතක් කරලා බලන්නකෝ කවුද මේ කියන්නේ නාමල් රාජපක්ෂ. පස්සේ දොරෙන් නෙවෙසාපෙතුමනි මේ මං හිතන්නේ දොරවල් හොයාගන්නත් බැරි වුණා. ගිහිල්ලා මේ මිනිස්සු මේ රටේ මිනිස්සු මේ රට කරපු අපරාධය වෙනුවෙන් ඉන්න තැන් වට කරද්දි අන්තිමට ගියේ කොහෙන්ද කියලා දන්නේ. අන්තිමට හිටපු තැන අපි දැක්කර ත්‍රිකුණාමලේ කෙළවරේ දූපතක හැංගිලා හිටියේ අන්තිමට. දූපතක හැංගිලා මුහුද මැද. එහෙමයි පැනලා ගියේ. දැන් ඇවිල්ලා චණ්ඩිකතා කියන පස්සේ දොරෙන් පැනලා යන්නේ නැහැ කියලා. මේගොල්ලන්ට අමතකයි මේගොල්ලෝ පැනලා ගියපු මිනිස්සු, එළවපු මිනිස්සු. පැනලා ගිහිල්ලා නැට්ටෙල්ලිලා with benefits that tick every box. LB Premier Savings, the 7 wonders of saving. යන්තම් මේ දිස්ත්‍රික්ක 25 කැලි ටිකක් එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආවේ. දැන් ඇවිල්ලා චණ්ඩිය වෙලා. තව කියනවා මේ ඔයාලා දන්නවනේ අපේ ගැන කියලා පොඩි තර්ජනයකුත් කරා. ඔයාලා දන්නවනේ අපේ හැටි වගේ එකක් කිව්වා. අපි දන්නවා. දැන් මොකද්ද මේක කියන්නේ මේ රාජපක්ෂ අපි කියන්නේ රාජපක්ෂලා ගැන කියන නැත්තේ. මේක සාපේතුමනේ අපි දන්නවා. අපි නේ මුළු ලෝකෙම දන්නවා මේක ලංකාවේ මේ ලෝකේ තියෙන ඉතාම විශේෂිත පවුලක්. ඒ කියන්නේ දැන් නාමල් රාජපක්ෂ මහතුමා ගැව්වොත් ගත්තොත් එයාට නඩු. තාත්තට නඩු. අම්මට නඩු. ලොකු මල්ලියට නඩු. පොඩි මල්ලියට නඩු. ලොකු තාත්තට නඩු. ලොකු තාත්තගේ ලොකු පුතාට නඩු. ලොකු තාත්තගේ පොඩි පුතාට නඩු. බාප්පට නඩු. මාම කෙනෙකුටත් නඩු මං හිතන්නේ. මුළු පරම්පරාවම නඩු. මේක මේ ලෝක ඉස්කෝලවල උගන්වන්න ඕන මේ පවුල ගැන. ඒ කියන්නේ කවදාවත් තමන්ගේ පවුල මේ තත්ත්වයට පත් කරගන්න එපා පුතේ දුවේ කියලා. එහෙම පවුලක් ආච්චිටත් නඩු. දන්නවනේ අපි ගැන කියලා අපෙන් අහන්නේ දන්නවා අපි නෙමෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ කියන්නේ මේ වගේ පවුලක් ගැන මුළු ලෝකෙම දන්නවා. මොකද හොම් පවුල් නෑ අඩුතර මේ. එක දරුවෙක් හරි බේරලා ඉන්න නැත්නම් එක දෙමව්පියෙක් හරි බේරලා ඉන්නවා. ඕක කරන්න එපා කියන්නේ එකෙක් ඉන්නවා පවුලක සාමාන්‍යයෙන්. එහෙම නෑනේ. ඔක්කොම කරලා. එතකොට ඒ නිසා මේ ඔය චණ්ඩි පාට අපි කියන අපිට දාන්න ලෑස්ති වෙන්න එපා. ඔහොම යුගයක් ඔයාලා ගත කරා ඒක ඉවරයි.